4.5 කියන්නේ 20.25. හරි. හොඳට අහගන්න. 4.5 ගුණ කිරීම 4.5 කියන්නේ 20.25ලු. හරිද? අපිට කියනවා වර්ගමූල 20හි පළමු සන්නිකර්ෂණයට සොයන්න. වර්ගමූල 20 පළමු සන්නිකර්ෂණයට. එතකොට අපි දන්නවා 4.5 ගත්තොත් ආවේ 20.25නේ. ඒ කියන්නේ 20ට වඩා වැඩි අගයක්. එහෙනම් අපි ඊළඟට හිතන්න ඕනේ 4.5ට වඩා අඩු අගයක් අරගන්න ඕනේ. අපි ගන්නවා 4.4. අරගෙන 4.4ෙන් ගුණ කරනවා. 4 වරක් 4 16යි. 4 වරක් 4 16යි 1යි 17යි. 4 වරක් 4 16යි. 4 වරක් 4 16යි 1යි 17යි. හරි. 6යි 7යි 6යි 13න් 3 දැම්ම එකක් ඉතිරි. 7යි 1යි 8යි 1යි 9යි 1යි. 19.36 එන්නේ. දැන් අපි බලන්න ඕනේ මෙන්න මෙයාගෙනුයි 20ට වඩාත්ම ළඟ කවුද කියලා. ඒකට අපි මෙයාලාගේ වෙනස බලන්න ඕනේ. මේ බලන්න 20න් අඩු කරනවා 19.36. එතන මේකෙදි අපිට ලැබෙනවා 10න් 6ක් 4යි 9න් 3ක් 6යි 19න් 19ක් බිඳුවයි. මෙතන වෙනස 0.6යි 4යි. හැබැයි අපිට මේක අඩු කරන්න ඕනේ නෑනේ. මෙතන වෙනස 0.25යි. ඒතර වෙනස අඩු මෙතෙන්ට වඩා මෙතන. එහෙනම් අපි හිතන්නේ වර්ගමූල 20 ළඟ මෙයාට. එහෙනම් මෙයාගේ උත්තරය කියන්නේ 4.5නේ. මෙයාගේ උත්තරේම තමයි 20 උත්තරේ විදිහට ගන්න. එහෙනම් වර්ගමූල 20 අගය තමයි 4.5. හරි. ඔය පළවෙනි ගානට උත්තරේ. ඊට පස්සේ අපි දෙවෙනි ගානට යන්නේ. හරි. දෙවෙනි ගාන මෙහෙමයි වෙන්නේ. බලන්න. මිනිසුන් 5 දෙනෙකු දින 3කදී කාර්යයකින් 4න් එකක් ඉවර කරනවලු. ඒ කියන්නේ අපි දන්නවා මේ කාර්යෙන් 4න් එකක් කියන්නේ මිනිසුන් 4 දෙනෙකු මිනිසුන් 5 දෙනෙකු. මිනිසුන් 5 දෙනෙකු දින 3යි. ඒ කියන්නේ මිනිස් දින 15යි. දැන් අපෙන් අහන්නේ මුළු කාර්ය ප්‍රමාණය. මුළු කාර්ය ප්‍රමාණය කියන්නේ 4න් 4ක්. ඒ කියන්නේ 15 ගොඩවල් 4ක් උත්තරය මිනිස් දින 60යි. හරි? උත්තරේ මිනිස් දින 60යි. ඒ ප්‍රධානාංක 2. හරි. ඊට පස්සේ අපි යනවා ප්‍රධානාංක 3ට. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සෙන්ටිමීටර් 25යි. ඡාප දිග 11යි නම් අරය අහන්න. හරි. ඊළඟ ප්‍රශ්නය ඡාප දිග 11යි පරිමිතිය 25යි. මේ බලන්නකෝ. ඔය ගානේ පරිමිතිය කියන්නේ හරිද? මේ 25 කියන්නේ අරයන් දෙකකුයි ඡාප දිගෙයි එකතුව. පරිමිතිය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙකයි ඡාප දිගයි. හරි? අරයන් දෙකකුයි ඡාප දිගකුයි එකතු වෙන්න ඕනේ. දැන් අපිට කියනවා මේ 25න් ඡාප දිග අඩු කරන්න. 25න් 11ක් අඩු කරනවා. 5න් එකක් 4යි, 2න් එකක් 1යි. 14යි. ඔය 14 කියන්නේ අරයන් දෙකක්. ඒ නිසා අපි කරන්න ඕනේ 14 දෙකට බෙදනවා. අපිට උත්තරේ ලැබෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. අරය 7යි. ඒ ලේසිම විදිය මම මේ හැදුවේ සූත්‍ර දාන්න ඕනේ. කෙලින්ම 25න් ඡාප දිග අඩු කරා 14යි. ඒ 14 දෙකට බෙදුවම අරය 7යි. හරි. ඊට පස්සේ ප්‍රධානාංක 4. ප්‍රධානාංක 4 ඒ කියන්නේ මෙහෙමයි 2x ධන 3 වර්ග
2x ධන 3 වර්ගය. ඒ කියන්නේ දිවිපද ප්‍රකාශනයක වර්ගායතය. වර්ගය කියන්නේ වර්ගායතයක්. දැන් මේක ප්‍රසාරණය කරද්දී මෙහෙමයි. පළමු පදයේ වර්ගය. මේ පද දෙකේ ගුණිතයේ දෙගුණය. මේ බලන්න. 2x 3 දෙගුණය කියන්නේ දෙකෙන් ගුණ කරා දෙවන පදයේ වර්ගය. 3 වර්ගය. එතකොට උත්තරය ලැබෙනවා. දැන් 2x වල වර්ගය කිව්වොත් 2 වර්ගය 4යි x වර්ගය. දෙවරක් 3 6යි 6 වරක් 2 12යි 12යි x. 3 වර්ගය 3 වරක් 3 9යි. ඒ තමයි උත්තරය. 4යි x වර්ගය ධන 12යි x ධන 9. පස්වෙනි ගාන වෙන්නේ මෙහිමයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තියෙන වලගාව දැන් පේපර් එක තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2x එකතු කිරීම අංශක 40 අංශක 60 උත්තරේ අංශක 180යි. ඊතර ලැබෙනවා 2x එකතු කිරීම අංශක 100යි අංශක 180යි. අපි කරන්න ඕනේ 180ෙන් 100ක් අඩු කරනවා. එතන උත්තරේ ලැබෙනවා 2x කියන්නේ 80යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි අංශක 40යි. x සමානයි අංශක 40යි. හරි. ඊට පස්සේ ප්‍රධානාංක 6. ප්‍රධානාංක 6 ප්‍රධානාංක 6 මෙහිමයි තියෙන්නේ. මේ තියෙන්නේ කුලක ජනන ආකාරයෙන්. ඒ කියන්නේ ඔයාලා ගාන කියවන්න x කෙසේද යත් x යනු ඔත්තේ සංඛ්‍යාවකි. දැන් මේක තියෙනවා මේ ඔත්තේ සංඛ්‍යාව තියෙන මෙන්න මේ පරාසය තුලලු. ඒ කියන්නේ දැන් සමාන ලකුණක් තියෙනවාද 1 අයිති 10 අයිති නැහැ. කියන්නේ එකත් සමග එකට වඩා විශාලයි 10ට වඩා අඩුයි. එහෙනම් මේකට එන අවයව තමයි a සමානයි සංගල වරහන් ඇතුලේ 1 3 5 7 9. ඔන්න ඔය ඔත්තේ සංඛ්‍යා ටික එන්නේ. හැබැයි මෙතන සමාන ලකුණක් තිබ්බේ නැත්තම් එක එන්නේ නැහැ. දැන් එක එනවා. සමාන ලකුණක් තියෙනවනේ. හරි. ඊට පස්සේ ප්‍රධානාංක 7 ප්‍රධානාංක 7 මෙහිමයි 8 එකතු කිරීම x බෙදීම 5 සමානයි 2යි. දැන් අපිට පුළුවන් ඕනනම් දෙපැත්තම 5න් ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ කෙලින්ම හරස් ගුණිතය ගන්න. මේ පැත්තේ 5 මෙහාට ගුණ වෙනවා. දැන් මෙහි කවුරුත් නැති නිසා ගුණ වෙන්නේ නැහැ. ඒතර අපට ලැබෙනවා 8 එකතු කිරීම x සමානයි 5 වරක් 2 10යි. හරි. ඊට පස්සේ x සමානයි 10 ඍණ 8යි x සමානයි 2යි. ඊට පස්සේ ප්‍රධානාංක 8 8වෙනි ප්‍රශ්නය වාහන ආනයනයේදී රේගුව විසින් 40%ක තීරු ගාස්තුවක් අය කරයි රුපියල් 4,50,000ක් වටිනා වාහනයක් සඳහා ගෙවිය යුතු තීරුබද්ධ ස්ටෑම්ප්. ඒ කියන්නේ අපි තීරුබද්ධ හොයනවා නම් 4,50,000 ගුණ කිරීම 100න් 40යි. මොකද තීරුබදු ප්‍රතිශතය 40යි. එහෙනම් 4,50,000 ගුණ කිරීම 100න් 40යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. අවසාන ගානේ බිංදු 3ක් ඉතිරි වුණා. 45 වරක් 4. 45ව දෙකක් 90යි.
45 ඒවා 4ක් 180යි. උත්තරය රුපියල් 1,80,000යි. උත්තරේ රුපියල් 1,80,000යි. ඒ තමයි 8 වෙනි හරි 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ මේ සිලින්ඩරයේ වටේට ලේබලයක් අලවනවා නම් ඒ ලේබලයේ දිග හා පළල. ඔයාලා මෙතන මීටර 20 නෙමෙයි සෙන්ටිමීටර 20යි. හරිද? සෙන්ටිමීටර 20යි කියන්නේ දැන් මේ ලේබලයේ දිග අරපුවා මේ වගේ ඍජු කෝණාශ්‍රයයක් තමයි ගන්න. එහෙනම් ඔන්න බලන්න පළල සෙන්ටිමීටර 20යි. හරි? ඒක මීටර 20 සෙන්ටිමීටර 20 කියලා හදාගන්න. දැන් අපෙන් අහන්නේ ලේබලයේ දිග. දිග කියන්නේ මෙන්න මේ වටේට තියෙන දිග. ඒ කියන්නේ වෘත්තයක පරිධිය. මේක වෙන්න ඕනේ 25R. හරි? මොකද මේ ලේබලේ මේක වටේට අලවද්දී මේ සම්පූර්ණ වටේ දිග තමයි මේ දිග ඇරෙන්නේ. එහෙනම් අපි 25R දාලා පරිධිය හොයනවා. R කියන්නේ 14න් භාගේ 7යි. 7යි 7යි බෙදුවාම උත්තරේ 44යි. එහෙනම් අපි දන්නවා මේ ඍජු කෝණාශ්‍රයේ පළල 20යි දිග 44යි. හරි? පළල 20යි දිග 44යි. ඊගාව 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නෙට එන්න ඕනේ මෙහෙමයි. ඒක නැතිනම් ඔයාලට රූප සටහන දැකපු ගමන් පේනවා. අර බාහිර කෝණය තමයි x ඉන්නවා. ඒ රූපේ මම අදින්නම්. මෙහෙමයි තියෙන්නේ. මෙතන අංශක 90යි. මෙතන 35යි. මෙතන x ඉන්නවා. ඒ බලන්න. ත්‍රිකෝණයක බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් අපිට උත්තරය ගන්න පුළුවන් x සමානයි 90 එකතු කිරීම 35 අංශක 125යි. 90යි 35යි කියන්නේ 125යි.